වෙල්කම් you all මම දමිත අපි බලමු අද කොහොමද කස්ටමයිස් කරපු ස්ටොක් එකක් ක්‍රියේට් කරගන්න කියලා මැනුෆැක්චරර් වර්ක්ස්පේස් එකේ අපි CNC ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට මුලින්ම අපි අපේ ස්ටොක් එක ඩිසයින් ස්ටොක් එකට කලින් අපේ කට් වෙන්න ඕන මේ පාර්ට් එක ඩිසයින් කරගන්න ඕනේ මේ විදිහට මම මුලින්ම ස්කෙච් එකක් ක්‍රියේට් කරගන්නවා 150 ඊට පස්සේ මම මේකෙන් solid body එකක් create කරගන්නවා දැන් මම මෙතනදී stock එකත් මේකෙම create කරගන්න යන්නේ තව new body එකක් විදියට ඇත්තට මේක අපිට ඕන වෙන්නේ standard නැති shape එකක් stock එක විදියට use කරද්දී මම මෙතනදී standard shape එකක්ම use කරන්න තමයි හදන්නේ ඔයාලට idea එක දෙන්න offset value එකක් දීලා දැන් මම මේකෙන් ආයි new body එකක් create කරගන්නවා one side කියන එක මම two sides වලට change කරලා මේ පැත්තෙන් 3 mm offset එකක් දෙනවා මෙතන මම cut කියන operation එකේ automatically ගන්න එකට මම new body කියලා operation එක දෙනවා දැන් new body එකක් create කරලා තියෙන්නේ මෙතන stocks දෙකක් තියෙනවා මම දෙවෙනියට ඇඳගත්ත එකේ transparency change කරගන්න නැත්නම් මට visible කරගන්න අමාරු හින්දා optical control එක මම 50% දෙනවා දැන් ඔයාලට පේනවා ඇතුලේ තියෙනවා අපි cut කරන්න ඕන piece එක එළියේ තියෙනවා stock එක විදිහට අපි ඇඳගත්ත අනිත් body එක දැන් අපි manufacturer workspace එකට move වෙලා මෙතනින් අපි මුලින්ම setup එකක් create කරගන්න ඕනේ setup එක create කරනකොට අපිට මෙතනින් පුළුවන් mod එකේ from solid කියන option එකට යන්න ඊට පස්සේ අපිට පුළුවන් අපි කොයිකද stock එක විදිහට දෙන්නේ කියලා select කරගන්න මම body 2 එක select කරනවා ඊට පස්සේ මෙතන model එකට මම body 1 එක select කරනවා දැන් ඔයාලට පේනවා stock එක විදිහට body 1 එකත් stock එක විදිහට body 2 එකත් model එක විදිහට body 1 එකත් එයා අරගෙන තියෙනවා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි normal use කරන operations use කරලා milling operation ටික create කරගන්න තියෙනවා ඒක අපි කලින් වීඩියෝ එකේදී discuss කරා කොහොමද facing operation එක create කරන්න කියලා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට value වෙයි කියලා මොකද customize කරපු stock එකකට part program එකක් කරනකොට තමයි අපිට මේ solid body එකක් create කරලා එතනින් stock එක define කරන්න වෙන්නේ thank you